හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ සව් ඩ්‍රින්ක් එකක් හදන විදිය. ඉස්සෙල්ලාම පෑන් එකකට වතුර රත් වෙන්න තියලා අපි සව් ටික රත් කරගන්නවා. හොඳට සව් එක රත් වෙගෙන එනකොට අපි ඒකට ලුණු ටිකකුත් ඇඩ් කරන්න ඕනේ. මේ සව් ඩ්‍රින්ක් එක ඇත්තටම හරිම රසට අපිට හදාගන්න පුළුවන්. දැන් මොන අපි ඒ සව් ටික ලිපෙන් අයින් කරලා ඊට පස්සේ පෑන් එකකට කිරි වලින් පැක් දෙකක් දානවා. ඊට පස්සේ කස්ටර්ඩ් පවුඩර් වලින් මේස හැදි දෙකකුත් ඇඩ් කරනවා. ඊට පස්සේ අපි හොඳට මික්ස් කරමු. අපි මේස හැන්දක් සීනිත් ඇඩ් කරනවා. සීනි රස අනුව ඔයගොල්ලන්ට ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ වැනිලා මේස හැන්දක් ඇඩ් කරන්න. දැන් අපි ලිපෙන් එකක් අරගන්නවා. දැන් ඔක්කොම නිවෙන්න තියලා අපි තියෙන්නේ සව්. එතකොට අපි ජෙලි එකක් රෙඩි කරලා තියන් ඉන්නවා. ඒ වගේම ප්ලම්ස් තියෙනවා, ග්‍රේප්ස් තියෙනවා. දැන් අපි හොඳට නිවිච්ච කස්ටර්ඩ් මිල්ක් එක බෝල් එකකට දාගන්නවා. ජෙලි දාන නිසා අපි ගොඩාක් මේ ඩ්‍රින්ක් එක නිවිලා තමයි දාන්නේ. ඊට පස්සේ අපි ඒකට සව් ඇඩ් කරනවා. හොඳට මික්ස් කරන්න. දැන් අපි ඒකට ප්ලම්ස් ටිකක් ඇඩ් කරනවා. දැන් අපි ජෙලි පොඩි කියුබ්ස් වලට කපා ගන්නවා. මම රෙඩ් කලර් විතරයි ගත්තේ. ඔයගොල්ලෝ කැමති නම් වෙන කලර්ස් උනත් මේකට ඇඩ් කරන්න පුළුවන්. දැන් අපි හොඳට මික්ස් කරනවා. මික්ස් කරාට පස්සේ අපි ග්ලාස් එකකට ජෙලි කියුබ්ස් ටිකක් දාලා රෙඩි කරලා තියෙනවා. දැන් අපිට ග්ලාස් එකකට දාන්න පුළුවන් ග්‍රේප්ස් ටිකක් ඒ ටිකත් කපලා අපි ලෑස්ති කරලා තියාගන්නවා. දැන් අපි ග්ලාස් එකට ඩ්‍රින්ක් එක දානවා. දාලා අපිට උඩින් පුළුවන් ග්‍රේප්ස් ටිකකුත් දාගන්න. ඉතින් මේක හරිම රස, හරිම පෙනුම තියෙන ඩ්‍රින්ක් එකක්. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න.